2012 සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අවශ්‍යතාවයට අතට අරගෙන කියවනකොට අවශ්‍යතාවය නිර්මාණය වෙන්නේ මරණාසන්නයේදී වෙන. අවශ්‍යතාවය අතට අරගෙන කියවනකොට එක දෙයක් පේනවා. මේ ලෝකේ රහතුන් නැහැ කියලා පේනවා. ධර්මයක් නැහැ කියලා පේනවා. දර්ශනය දැක්කේ නැතුව පිට වෙන්න බෑ කියලා තේරෙනවා. නිවන් දැක්කේ නැතුව මේ ලෝකෙන් පිට වෙන එක කිසි තේරුමක් නැහැ කියලා තේරෙන එකම සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. නිවන් දැක්කේ නැතුව මේ ලෝකෙන් පිට වෙන්න බෑ. අඩු ගානේ සසරෙන් පිට වෙන්න. නැතහොත් නිර්වාණයෙන් පිට වෙන්න. කිසිසේත් මාවතක් ඇත්තෙම නැහැ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අතට ගත්තන් පස්සේ පේන පළවෙනි එක මේක. නමුත් මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අතට අරගෙන මම මරණ මංචකයේදී හරි හොයා ගන්නවා මොකද්ද? නිවන නෙවෙයි කෙලවර පරිනිර්වාණය කෙලවර.